යාළුවනේ කොහොමද ඔයාලට අද මම අරගෙන ආවේ පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ තියෙන්නේ මොනවද කියලා. ඒ අතරම මල්වත්ත රෝඩ් එකේ සහ පීපල්ස් පාක් එකේ තියෙන මොනවද කියලාත් මම දාලා තියෙනවා. ඉතින් මං කලින් සතියේ වීඩියෝ එකක් අරගෙන ආවා පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ තියෙන මොනවද කියලා. අද ඔන්න පළවෙනි හරස් වීදියේ තියෙන මොනවද කියලා අපි බලමු. මම මුලින්ම ගියේ CTB බස් ස්ටෑන්ඩ් එකේ පැත්තෙන් නිසා මට මුලින්ම හම්බ වෙන්නේ දෙවෙනි හරස් වීදිය. එතකොට මම දෙවෙනි හරස් වීදිය ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා බලලා මට අවශ්‍ය කරන දේවල් අරගෙන තමා පළවෙනි හරස් වීදිය පැත්තට ගියේ. මම පළවෙනි හරස් වීදියට ගියේ මේන් රෝඩ් එකෙන් නෙවෙයි පොඩි ඇතුල් පාරකින් දෙවෙනි හරස් වීදිය ඉවර වෙන තැනම. ඉතින් මේ අවසානෙට තමයි මෙන්න මේ බල්බ් කඩේ තියෙන්නේ. මෙතන ඇත්තටම රුපියල් 200-300 ඉඳලා වගේ තිබුණ බල්බ්. ඇත්තටම මම එතනින් රුපියල් 400ක බල්බ් එකක් ගත්තා. ඒක නම් හොඳට එළියයි මොකොත් ප්‍රශ්නෙකුත් නැහැ. ඔයාලත් ගිහින් අරගන්න බය වෙන්න එපා. මම ඒක නම් රෙකමන්ඩ් කරනවා හොඳයි කියලා. පළවෙනි හරස් වීදියේ නම් තියෙන වැඩිපුරම ඉලෙක්ට්‍රික් අයිටම්ස්. මේ වගේ රුපියල් 500ටම වොච් තිබුණා. ඒ පොඩි පොඩි පනා වර්ග ආයේ එක ලයිට් වර්ග එහෙම තිබුණා. හැබැයි මේ පාරේ අලුතෙන් ගෙයක් ඕපන් කරන්න ඉන්න අයට ලස්සන ලයිට් කෝනර්ස් එහෙම තිබුණා. හරිම ලස්සනයි. මේ වගේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගොඩක් තියෙනවා. ඇත්තටම පොඩ්ඩක් බලලා ගන්න එක හොඳයි. මේ වගේ ක්වොලිටි එක කොහොමද කියන දන්නේ නැහැ. මෙයාලා මේ වහින වෙලාවට ඉටිකොල වලින් වැහුවට මේ පොඩ්ඩක් තෙමෙනවා පැති වලින්. ඉතින් මම නම් මොනවත් ගත්තේ නැහැ. මෙතනින් ගියා මට අවශ්‍යතාවය තිබුණා බල්බ් වගේක් ගන්න. මම ඒ ටික අරගත්තා. මේ වගේ සන්ග්ලාසස් රුපියල් 250 ඉඳලා වගේ තියෙනවා. බෑක් කවර්සුත් රුපියල් 800 ඉඳලා වගේ තමයි තියෙන්නේ. මේ පාරේ ගොඩක් shops තියෙනවා. ඒවට ගිහිල්ලා ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේ නම් warranty තියෙනවා. මේ විදිහට tools ගොඩක් තියෙනවා. පිහි වර්ග තියෙනවා. ඒව නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉලෙක්ට්‍රික් අයිටම්ස් එහෙම ගන්නවා නම් මේ පාරේ තියෙන shops වලින් ගන්න. හැබැයි මෙන්න මේ වගේ දේවල් නම් ගොඩාක් ලාභයි. ඒ කියන්නේ මිල ගණන් සාමාන්‍යයෙන් රුපියල් 2000ට වඩා ගොඩාක් අඩුයි. මේ වගේ මේ රින් ලයිට්ස් ට්‍රයිපෝඩ්ස් එහෙම තියෙනවා. හැබැයි මේව ගන්න එපා. ඇත්තටම ක්වොලිටි එක නම් මදි. අර පුංචි ෆෑන් එහෙම තියෙනවා. ඒව නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. රුපියල් 800ක් 900ත් අතර වගේ තමයි තිබුණේ. 1200ට තිබුණා ලොකු ඒවා. ඉතින් මේ වගේ කොස්මෙටික් shops තියෙනවා. ඒ කියන්නේ ස්ටෝල් දාගෙන මෙයාලා පාරායින් වල. හැබැයි ඉතින් මේව අරගෙන තමන්ගේ මූණ සවුත්තු කරගන්න එපා කියලා තමන් කියන්න තියෙන්නේ. මේ වගේ මසාජස් වර්ග එතකොට කාපට්ස් වර්ග එහෙම මෙන්න මෙතන තියෙනවා රුපියල් 21000යි 15000යි ඒ වගේ ප්‍රයිස් වලට තමයි ගොඩක්ම තිබුණේ. තව මං කාපට්ස් වගේ බැලුවා මෙතන රුපියල් 5000ට වගේ තියෙන ඒවා මම වෙන ෂොප් එකකින් කලින් බැලුවා රුපියල් 1500ට වගේ තිබුණා. ඉතින් සමහර දේවල් ගොඩක් ගණන් වැඩි මෙහෙ බලලා ගන්න ඕන. මොකද සමහර වෙලාවට දුර ඉඳන් කට්ටිය ඇවිල්ලා මේ වගේ තැන්වලට අඩුවට ගන්නනේ ඉන්නේ. හැබැයි මෙතන සමහර දේවල් ගොඩාක් අඩු නැහැ. තව දෙයක් වුණා මම ප්‍රයිසස් අහගෙන යන අතරේ එයාලා මට කිව්වා මේ ප්‍රයිස් කියලා ප්‍රයිස් කිව්වා. ඉතින් මම තව තැන් දෙක තුනක බලලා එන්න හිතාගෙන ඉස්සරහට ගිහිල්ලා ඒ තැන ප්‍රයිස් එක ටිකක් වැඩිපුර කියපු නිසා අපස්සට ආවා අරගන්න. හැබැයි ඒ ඇවිත් මං ආයේ මේකේ ප්‍රයිස් එක කීයද කියලා අහනකොට එයාලා මට දෙගුණයක් වැඩි කරලා තමයි ප්‍රයිස් එක කිව්වේ. ඒ කියන්නේ රුපියල් 700යි කියලා කලින් කියලා ආපහු ඇවිත් අහනකොට කිව්වා රුපියල් 1400ක් කියලා. ඉතින් ඒ වගේ දේවලුත් වෙනවා. ඒක නිසා ඔයාලා බඩු ගන්න එනවනම් ඔයාලගේ ඒ කියන්නේ ඔයාලා ඉන්න ගම්වල හරි වෙන පැතිවල හරි ඉන්න අය ඒ තැන්වලත් ප්‍රයිස් බලාගෙන මෙහෙත් ප්‍රයිස් බලලා ගන්න. මොකද ඒ වගේ දේවලුත් වෙනවා. ඉතින් මේ වගේ පුංචි ලයිට්ස් වර්ග තිබුණා. ඒව නම් ඇත්තටම ගොඩක් ලාභයි. මෙයා නම් ඔයා දන්නව ඇති ගොඩක් මෙයාගේ වීඩියෝ ෂෙයා වෙනවා. එයා නම් හොඳ මාකටිං එකක් කරනවා. එතන මෙන්න මේ මෙතන තියෙන අර පුංචි ටෙඩීස්ලත් එහෙමයි. එයාලා මුලින් මං ඇහුවට පස්සේ ප්‍රයිස් එක කොහොමද කියලා රුපියල් 900යි කිව්වා. ආයේ එතනට ගිහින් අහනකොට ප්‍රයිස් එක රුපියල් 2000යි කියලා කිව්වා. මේ විදියට ඉතින් මේ වගේ තැනුත් තියෙනවා. ඉතින් ඔයාලා ගන්නව නම් ගොඩක් වෙලාවට shops වලත් තියෙනවා. මේ price ම තමයි shops වලත් තියෙන්නේ. අපි දන්නේ මේව ඇත්තටම තෙමෙනවා. වහිනකොට තෙමෙනවා හොඳටම. එයා ලිග්මන්ට් ඉටිකොල දැම්මට තෙමෙනවා. මේ වගේ ඉලෙක්ට්‍රික් බඩු වලට ඉතින් අර ඇතුළට වතුර ගියොත් ඉතින්
ටික දවසක් යනකොට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔයාලා ගන්නකොට හොඳට බලලා ගන්න. ගොඩාක් අඩුවට බඩු තියෙනවා. ඒ වගේම එළියේ තියෙන ගණන් වලට වඩා මෙතන වැඩි ගණන් වල ඒවත් තියෙනවා. මේ අර බල්බ්ස් එහෙම තියෙන ඒවා තියෙනවා. ඒව නම් ඇත්තටම හොඳයි. මේ වගේ සන්ග්ලාසස් තියෙනවා. සන්ග්ලාසස් නම් ඉතින් මේ තියෙන ප්‍රයිස් එක ප්‍රශ්නයක් නැහැ. ගානට ගොඩක් ගාන අඩුයි. බෙල්ට්ස් වර්ග තියෙනවා පිරිමි ළමයි ගොඩක්ම. ගෑනු ළමයිට නම් ගොඩක් අඩුයි තියෙන දේවල්. පිරිමි ළමයිගේ දේවල් නම් රුපියල් 350 ඉඳලා වගේ තියෙනවා. මේ වගේ පිහි වර්ග එතකොට ගෙදරට අවශ්‍ය කරන එක එක ටූල්ස් වර්ග නම් ගොඩාක් අඩුවට තියෙනවා. ඔයාලට පුළුවන් ඇවිල්ලා බලලා ගන්න. මේන් රෝඩ් එක පැත්තේ ඉඳලා આવොතින් මුලින්ම හම්බ වෙන්නේ මේ පොඩි පොඩි කඩවල් ටික. මේ ඔක්කොගෙම තියෙන ඉතින් ඉලෙක්ට්‍රික් අයිටම්ස් තමයි. රින් ලයිට් තියෙනවා. එතකොට ට්‍රයිපෝඩ්, වයර්, කේබල්ස් එක එක ඒවා තියෙනවා. මම නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ මොකද මං කලින් මෙතනින් පොඩි වයර් වගේක් අරගෙන ගිහිල්ලා එකක්වත් වැඩ කරේ නැහැ. ඒ වෙලාවේ යාලා ගහලා පෙන්නනකොට නම් වැඩ කරා ගියාට පස්සේ වැඩ කරේ නැහැ. මෙන්න මෙතන නම් රුපියල් 100 ඉඳන් පුංචි පුංචි ටූල් වර්ග තියෙනවා. ඒව නම් ඇත්තටම ඒ ගානට පාඩු නැහැ. ඔයාලත් බලලා ගන්න. මොකද මේ ගොඩක්ම එයාලා හොඳට මාකටිං කරනවා. හැබැයි සමහර වෙලාවට ටික දවසක් යනකොට ඒ තියෙන දේවල් වැඩ කරන්නේ නැතුව යනවා. මෙන්න මේ විදිහට පුංචි පුංචි දේවල් පාරායින ගොඩාක් තියෙනවා. දැන් ඉතින් මම යන්නේ කෙලින්ම මල්වත්ත රෝඩ් පැත්තට. මට පොඩි බඩු වගේක් තිබුණේ. ඒ හැරිනුත් ගන්න මං ඇතුළට ගියේ නැහැ. ඔයාලා ෂූස් එහෙම ගන්නව නම් කොහෙවත් ඇවිදින්න එපා. කෙලින්ම මල්වත්ත පාරට යන්න. එතන හොඳ ක්වොලිටි බඩු තියෙනවා. ඉතින් මේ අපි යන පාර දිගේම තියෙනවා එක එක අයිටම්ස් වර්ග. එතකොට පුංචි පුංචි මේ වගේ ටූල් වර්ග, පිහි වර්ග මේ විදිහට ඉස්සරහට යනකොට තව මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මට ආයෙමත් කියන්න තියෙන්නේ මේ දේවල් ගන්න කලින් හොඳට චෙක් කරලා බලලා ගන්න. මේ විදිහට ඩෙනිම්ස් එහෙම තියෙනවා. මේවා නම් ඉතින් ෆිට ඔන් කරලා බලන්න බෑ. මේ වගේ රබර් ෂූස් එහෙම තියෙනවා රුපියල් 1500 2000 වගේ ඉඳගෙන. ෂෝට්ස් වර්ග වැඩිපුරම තියෙන මේ හරියනම් ෂූස් වර්ග තියෙනවා, පර්ෆියුම්ස් වර්ග තියෙනවා. එතකොට පවර් බැංක්ස් එහෙම තියෙනවා, අන්ඩර්වෙයර්ස් තියෙනවා. මේ වගේ ෂෝට්ස් තියෙනවා ගෙදරට එහෙම අඳින බොයිස්ලාගේ. මේ වගේ පොඩි පොඩි බෑග්ස් එහෙම තියෙනවා. ඉතින් බලලා ගන්න. සමහර දේවල් හොඳයි, සමහර දේවල් හොඳ නැහැ ඇත්තටම. බොරුවට තමන්ගේ කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. ඔයාලට ඉතින් බලලා ගන්න පුළුවන් එකපාරට තියෙන තැන් බලාගෙන ගියාට පස්සේ. වොච් එහෙම තියෙනවා. ඉතින් ඒවා ටික කාලයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රෑන්ඩඩ් නෙවෙයි. මේවා ඉතින් ටික දවසක් යනකොට කලර් එක ෆේඩ් වෙලා යනවා. වැඩිපුරම මේ හරිය තියෙන මේ වගේ ස්ලිපර්ස්, ෂූස් ඒ වගේ එක එක ඒවා තමයි. මේ විදිහට වෝටර් බොටල් එහෙම තියෙනවා. වෝටර් බොටල් නම් ගොඩක් ප්‍රයිස් අඩුයි. ඒ කියන්නේ රුපියල් 300, 350, 400, 1500 වෙනකම් වගේ තියෙනවා. මේ තියෙන්නේ පාට යන්න නැති පුංචි පුංචි කරාබු මාල තියෙනවා. ඉතින් එයාලා පාට යන්නේ නැහැ කොට අපි නම් දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් මේ පැත්තෙන් යනකොට මේ විදිහට කෙලින්ම යන්න ඕන මේන් රෝඩ් එකේ යනකොට තියෙනවා රේල්වේ ස්ටේෂන් එක හරිය තමයි මල්වත්ත රෝඩ් එක තියෙන්නේ. ඔයාලට මල්වත්ත රෝඩ් එකට ගියොත් මේ වගේ ෂූස් ගොඩාක් ගන්න පුළුවන්. මේ වගේ පාරයිනේ තැන් නැතුව පොඩ්ඩක් ඔතනින් ඇතුළට යනකොට මේ මල්වත්ත පාර කියන තැනින් ඇතුළට යනකොට ගොඩාක් තියෙනවා ෂොප්ස් තියෙනවා. එතකොට මේ ඒවා ඇත්තටම මේ ප්‍රයිසස් සාමාන්‍යයෙන් පාරයිනේ තියෙන ඒවට වඩා චුට්ටක් වැඩි. හැබැයි යාලා වොරන්ටි එකක් එහෙම දෙනවා. තව ටිකක් ඇතුළට යනකොට බ්‍රෑන්ඩඩ් ෂූස් තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් එහෙම. ඉතින් ඒ ගන්න අයට ඒව ගන්නත් පුළුවන්. මේ විදිහට රේල්වේ ස්ටේෂන් එක පැත්තට යනකොට මේ වගේ පුංචි පුංචි බෑග් කඩ, මේ වගේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් කඩ ආයි තියෙනවා. පුංචි පුංචි ජුවලරි ෂොප්ස් එහෙම තියෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් දේවල් පිටකොටුවට આવතින් ගන්න පුළුවන්. හැබැයි ගොඩාක් ඒවා බලලා ඕන ගන්නයි කියන්නේ. මෙහි තියෙන ඒවා සමහර තැන්වල ප්‍රයිස් බලනකොට ඒ ගාන මාරම ලාභයි අපිට. හැබැයි සමහර තැන්වල නෝමල් එළියේ තියෙන ගණන් වලට වඩා ප්‍රයිස් එක දෙගුණයක් විතර වැඩි කරලා තමයි යාලා කියන්නේ. මොකද යාලා දන්නවා අපි ගිහිල්ලා මෙහෙන් අඩුවට ඇති කියලා හිතලා අපි කොහෙන්වත් බලන්න නැතුවනේ එතනට යන්නේ. එතකොට කීය දීලා හරි ගන්නවා කියලා දන්නවා. ඒක නිසා ඉතින් පොඩ්ඩක් බලලා ගන්න.
ඉතින් මේ විදියට මම දැන් යනවා මට පොත් වගේක් ගන්න තිබුණා. ඒ ටික ගන්නම People's Park එකට මේ යන්නේ බසාර එක පැත්තෙන්. ඉතින් මෙන්න මෙතන ගොඩක් වටිනවා තොග බඩු ගන්න අයට. ඒ කියන්නේ සිල්ලර බඩු කඩවල් කරන අයට මේ බසාර එකට ඇවිල්ලා එතන තියෙනවා shops වල එහෙම ලියාපදිංචි වෙලා හැම මාසෙකම බඩු ගන්න පුළුවන්. ගොඩාක් අඩුවට දෙනවා. ගොඩක්ම තොග බඩු කඩවල් වලින් අරගෙන යන්නේ මේ බසාර එකෙන් තමා බඩු. ඇත්තටම ඉතින් ලොකු ලාභයක් තියෙනවා. කියන්නේ ඇත්තටම මෙතන මේ වගේ තැනකින් ඇවිල්ලා තොග අරගෙන ගිහිල්ලා සිල්ලර බඩු කඩයක් කරන එක මාරම ලාභයි මිනිස්සුන්ට. ඇත්තටම ඒව නම් ගොඩාක් ලාභෙට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පුංචි කඩවල් ගොඩාක් තියෙනවා. ඔයාලට ඉතින් ගන්න පුළුවන් ඇවිල්ලා බලලා ගන්න හැමදේම. බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉඳලා එනවා නම් මෙන්න මේ පාරෙන් තමයි People's Park එකට යන්න තියෙන්නේ. People's Park එකෙන් ඔයාලට ගන්න පුළුවන් ඒ කියන්නේ ලිපි ද්‍රව්‍ය, පොත්පත්, පැන්සල්, එතකොට එක wall stickers, ආයේ අටවිසි අර පිරිකර කඩවල එහෙම ගොඩාක් අඩු ගණන් වලට තියෙනවා. ඉතින් ඔයාලා මොකක් හරි පොඩි ෂොප් එකක් හරි එතකොට රීසේල් හරි මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ තැන් වලින් ගිහින් ගන්න. ගොඩාක් කඩවල් තියෙනවා. මෙන්න මෙතනින් ඇතුළට ගියාට පස්සේ පොත් ගොඩාක් අඩුයි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙතනින් අඩුවට අරන් ගිහිල්ලා ගෙදර ඉඳගෙන සේල් කරන්න උනත් ෂොප් වලට ගන්නව නම් මෙන්න මෙතනට තමයි එන්න ඕන පොත් එහෙම ගන්න. ඒ කියන්නේ පොත් වර්ග, ලිපි ද්‍රව්‍ය මේ වගේ ලස්සන wall stickers තියෙනවා. එතකොට මේ online මන් දැක මෙන්න මේ wall stickers තියෙනවා. රුපියල් 1500යි 2000යි මෙතන මීටර් 15 එහෙම තියෙන රුපියල් 1000ට 2000ට මාරම ලාභයි. මේ විදිහට හෝල්සේල් ගන්න පුළුවන් එක කොණ්ඩ කටු ප්ලාස්ටික් අයිටම්ස් එහෙම මෙන්න මේ වගේ තැන්වල තමයි තියෙන. ආයේ තියෙනවා බර්ත්ඩේ ඩෙකොරේෂන්ස් කරන අයට මෙන්න මේ වගේ shops තියෙනවා. මේ වගේ තැන් වලින් ගන්න එක ඉතින් මේ ගොඩාක් අඩුයි. හැබැයි මේ වගේ ගොඩාක් මාඩුවට හම්බ වෙන්නේ අයිටම්ස් 6කට වඩා ගත්තොත් තමයි. නැත්නම් ඉතින් පොඩ්ඩක් ඒත් එළියේ ගණන් වලට වඩා price එක අඩුයි. හැබැයි මේ වගේ items 6කට වඩා ගන්නව නම් ගොඩාක් price එක අඩු කරලා තමයි මෙයාලා දෙන්නේ. මෙන්න මේ විදියට බල්බ් වැල්, මල් වැල් ඒ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා මොනවා හරි shops open කරන්න හිතාගෙන ඉන්නවා නම් පොත් මොනවා හරි ගන්න හිතාගෙන ඉන්නවා නම් කෙලින්ම එන්න People's Park එකට. වෙන කොහෙවත් මෙච්චර අඩුවට නෑ ඇත්තටම. පොත් එහෙමනම් ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. ඔයාලට මෙයාලව contact කරගෙන ගෙවල් වලට deliver උනත් එයාලා කරනවා. ඉතින් නිතරම පිටකොටුවට ඇවිල්ලා බඩු ටික අරගෙන යන්න ඕනේ නැහැ. මෙයාලත් එක්ක කතා කරගෙන ඔයාලගේ හැමදේම ගෙදරටම ගෙන්න ගන්න උනත් පුළුවන්. මේ විදියට ඉතින් අද වීඩියෝ එකත් ඉවර වෙනවා. ඔයාලටත් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඉදිරියට මේ වගේ ඔයාලට වැදගත් වෙන වීඩියෝස් ගොඩක් මම අරගෙන එන්නම්. ඉතින් අදට මම අතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මාව subscribe කරලා නැත්නම් හැමෝම මාව subscribe කරන්න. Thank you.